සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම. ඉතින් ඔන්න අද ටියුටෝරියල් එකකින් අපි බලන්න යන්නේ ෆොටෝ එක ඔයාලා මොබයිල් ෆෝන් එකේ මෙන්න මේ Lightroom ඇප්ලිකේෂන් එක භාවිතා කරලා කොහොමද හරියටම ලේසියෙන්ම කලර් ග්‍රේඩ් එකක් කරගන්න විදිය. ඉතින් මේකදී මම කලින් ටියුටෝරියල් වගේම තමයි ඉතින් කලර් ග්‍රේඩ් එකක් ලස්සනට කරගන්න විදිය ඔයාලට කියලා දෙනවා. ඉතින් මෙන්න මේකට යූස් කරන්න මම මෙන්න මේ Lightroom ඇප්ලිකේෂන් එක තමයි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Play Store app එක මෙන්න මේ විදිහට ඕපන් කරලා ඉතින් Apple iPhone එක ගන්න ඔයාලට පුළුවන් App Store එක ඕපන් කරලා ඉතින් Play Store එක ගන්න මෙන්න මේ විදිහට Android phone එක ගන්න Play Store එක ඕපන් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ Lightroom application එක download කරගන්න. හරි ඉතින් මම මෙන්න මේ විදිහට Lightroom application එක මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට Play Store එක ගිහලා මෙන්න මේ Lightroom කියලා search කරාට පස්සේ මෙන්න මේ එන app එක ඔයාලා phone එකට install කරගන්න ඕනේ. ඉතින් අපි බලමු අද වීඩියෝ එකෙන් හරියට මෙන්න මේ Lightroom application එකෙන් හරියටම color grade එකක් කරගන්න විදිහ. ඉතින් ඔයාලට එකටම කරන්න තියෙන්නේ ඔයාලා ෆෝන් එකේ ගැලරි මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන්නේ නැති මෙන්න මේ ෆොටෝ එකේ තමාද කලර් ග්‍රේඩ් එක කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ගැලරියේ තියෙන ෆොටෝ එක මෙන්න මෙතනින් ෂෙයා කරගන්න ඕන Lightroom application එකට. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ෂෙයා කරන එක ඔබලා මෙන්න මේ විදිහට add to Lightroom කියන එක දෙන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ටිකකින් notification එකක් එනවා Lightroom එකට මෙන්න මේ ෆොටෝ එක import වුණා කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට Lightroom application එක open කරගන්න. මේ Lightroom application එක open කරගත්තට පස්සේ මෙන්න මෙතනට තමයි අපි share කරගන්න photos ටික ඔක්කොම ටික add වෙන්නේ. ඉතින් all photos කියන එකට. හරි ඉතින් මම මෙන්න මේක මේ විදිහට open කරගන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට photo එක import ලා දිනවා. ඉතින් මම මෙන්න මේක edit කරන interface එකට මෙන්න මේ විදිහට ගන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහේ interface එකක් තමයි පේන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ photo එක කිසිම edit එකක් කරලා නැහැ. ඉතින් මේක mobile capture කරපු photo එකක්. ඉතින් මේ photo එකට අපි color grade එකක් ලස්සනට කරමු. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා අපේ editing tool ටික Lightroom application එකේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේක වම් පැත්තට scroll කර හැකියි. ඉතින් ඊට පස්සේ මම එකටම මෙන්න මේ color grade එක කරන්න යන්නේ මෙන්න මේ light කියන tool එක use කරලා. හරි ඉතින් මම මෙන්න මේ light කියන tool එක open කරගත්තට පස්සේ ඔයාලට වෙනවා ඉතින් මෙන්න මේ light tool එක යටතේ photo එකේ highlight exposure contrast මෙන්න මේ විදිහට adjustment කරගන්න පුළුවන් මෙන්න මේ application එකේ තියෙනවා. ඉතින් එකටම මම කරන්නේ මෙන්න මෙතන contrast කියන එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට වැඩි කරගන්නවා ධන 20ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ highlight කියන එක මම මෙන්න මේ විදිහට අඩු කරගන්නවා ඍණ 100ක් වෙනකල්ම. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙනවා ඉතින් මෙන්න මෙතන shadows කියලා එකක් තියෙනවා. මෙන්න මේ shadows කියන එක මම මෙන්න මේ විදිහට ධන 25ක් වෙනකල් වැඩි කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ white tool එක මම මෙන්න මේ විදිහට ධන ඍණ 45ක් වෙනකල් අඩු කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ black tool එකට මුකුත් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන curve කියලා එකක් තියෙනවා. මෙන්න මේ curve කියන එක මම මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් හරියට මල්ලා මෙන්න මේක උට්ටක් මෙන්න මේ විදිහට පල්ලෙහාට ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන done කියන එක ඔබනවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ light tool එකකින් මෙන්න මේ විදිහට edit එක කරගත්තේ. ඉතින් පොඩි grade එකක් තමයි උනේ. ඉතින් පොඩි වෙනසක් තමයි උනේ. ඉතින් ඔයාලට පේන නැති highlight පොඩ්ඩක් අඩු වෙලා light එක පොඩ්ඩක් කැඩිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතන color tool එකට යනවා. ඉතින් මෙන්න මේ color tool එකෙන් තමයි color grade එක කරගන්නේ. ඉතින් color tool එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති එකටම තියෙනවා මෙන්න මෙතන mix කියලා එකක්. මෙන්න මේ mix කියන එකට ගියාට පස්සේ මෙන්න මේකේ colors වල වෙන වෙනම adjustment කරගත්ත හැකි. හරි ඉතින් එකට මම මෙන්න මෙතන green color එක select කරලා මෙන්න මේකේ hue එක මෙන්න මෙතන දාන 50ක් වෙනකල් වැඩි කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන saturation එකත් මම මෙතන දාන 10ක් වෙනකල් වැඩි කර ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන yellow color එක පේනවා ඇති. ඉතින් yellow color එක මම මෙතන hue එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට දාන 40ක් වෙනකල් වැඩි කර ගන්නවා. හරි ඊට පස්සේ මම මෙන්න මෙතන done කියන එක ඔයාලා මෙන්න මෙතනින් back වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙනවා ඇති මෙන්න මෙතන grading කියලා එකක් තියෙනවා. මෙන්න මේ grading කියන එක ඕපන් කරගත්තට පස්සේ ඉතින් මෙන්න මෙතනින් තමයි අපිට color grade කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට වෙනවා ඇති මෙන්න මේ විදිහට shadows මේ ඊට පස්සේ mid tones මෙන්න මේ විදිහට highlights ඊට පස්සේ මෙන්න මෙතන global කියලා මෙන්න මේ විදිහට setting හතරක් තියෙනවා. ඉතින් එකටම මම කරන්නේ මෙන්න මෙතන shadows කියන tool එක use කරලා මෙන්න මෙතන dot එක green නිල් පාට පැත්තට චුට්ටක් මෙන්න මේ විදිහට මේ setting තියෙන විදිහට බර කරනවා. ඉතින් මෙන්න මේක වැරලා තියෙන්නේ. hue එක 235යි saturation එක 60යි. ඊට පස්සේ මම මෙතන luminance එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට 30ක් නැත්තම් 25ක් වගේ වෙනකල් වැඩි කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් මෙන්න මෙතන highlight වලට යන්න. මේ highlight වලට ගිහලා මෙන්න මෙතන highlight එකෙත් මෙන්න මේ නිල් පාට පැත්තට පොඩ්ඩක් බර කරනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට highlight වලත් මෙන්න මේ විදිහට නිල් පාට විදිහට පැත්තට බර කරපුවාම මෙන්න මේ hue එක 236යි saturation එක 56යි. ඉතින් මෙන්න මේ විදිහටම හදාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන done කියන එක ඔබනවා මම මේ විදිහට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ setting වලින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට වෙනස බලා ගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන effect වලට යන්න.
මෙන්න මේ effect වලින් ඉතින් text highlight text clarity වගේ දේවල් වෙනස් කරගත්ත හැකි. ඉතින් මෙන්න මේකේ text එක පොඩ්ඩක් මම මෙතන ධන 20ක් වෙනකල් වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ clarity කියන එක මම මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් වැඩි කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනදී හතරෙන් tool එක weakness tool එක තියෙනවා. ඉතින් මේ tool එකෙන් වෙන්නේ ෆොටෝ එකේ හතර වටෙන් dark ගතියක් දෙන එක. ඉතින් මෙන්න මේක සුට්ටක් මම මෙන්න මෙතන මේ පැත්තට පොඩි dark ගතියක් මෙන්න මෙතන දෙනවා. මෙන්න මේක රිම. ඉතින් ඔයාලට පේනදී මේ ෆොටෝ එකේ ඉතින් මේ තියෙන edit කරන්න කලින් ෆොටෝ එක මේ තියෙන අපි edit කරපු ෆොටෝ එක. ඉතින් දැන් නම් සුපිරිම color grade එකක් වෙලා තියෙන්නේ. ඉතින් මේක මම දැන් 90ක් වගේ edit කරලා ඉවරයි. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ ෆොටෝ එකේ noise ගතියම චුට්ටක් අයින් කරගන්න වෙන මෙතන details වලට ගිහිල්ලා මෙන්න මේ details tool එක open කරලා මෙන්න මේ පල්ලෙහාට යනවා. ඒකේ මේ noise reduction කියන එක මෙන්න මෙතන ධන 10ක් වෙනකල් මේ විදිහට වැඩි කර ගන්නවා. හරිද මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එක color grade ලේසියෙන්ම කරගන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක ඔයාලා gallery එකට save කරගන්න. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩ share icon එක මෙන්න මේ විදිහට ඔබලා ඉතින් මෙන්න මෙතනින් save to device කියන එක ඔබන්න විතරයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ ෆොටෝ එක ඔයාලා gallery එකටම save වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකේ කලින් photo editing tutorial උත් බලලා ඔයාලා photo ලස්සනට edit කරගන්න. ඉතින් මම Lightroom එකෙන් හැම application එකක් ගැනම කරලා තියෙනවා. ඉතින් photo editing mobile editing ගැන හැමදේම කරලා තියෙනවා. ඉතින් ඉස්සරහටත් මේ වගේ photo editing tutorial බලන්න channel එක subscribe කරලා දිගටම එකතුලා ඉන්න. එහෙනම් අපි තවත් video එකකින් හමු.